හලෙලුයා. හලෙලුයා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ උදෑසන පැමිණි ඔබ හැම කෙනෙක්ම ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගනු ලබනවා. අපි දේවචනින් කොටසක් කියවලා ස්වාමින් වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනවා. යෙසායා 53 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට 5 වෙනි පදය දක්වා. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූසේක. වේදනා ඇත්තා වූ දුක දන්නා වූ මනුෂ්‍යෙක්ය. මනුෂ්‍යයන් විසින් තමාගේ මුහුණ සඟවා ගන්න කෙනෙකු මෙන් උන්වහන්සේ සුළු කරනු ලැබූසේක. අපිද උන්වහන්සේ නොසලකමුව. සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක්ය. දරා ගත්තේ අපේ ශෝකය. එසේ වී නොමුත් උන්වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙක්යි අපි සිතමුව. නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතිකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිට පැමුණුනෝය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. ආමෙන්. අපි මේ උදාසන උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. දේවචනේ කියනවා සැබවින්ම උන්වහන්සේ උසුලා ගත්තේ අපේ දුක, අපේ ශෝකය, අපේ වේදනාව, අපේ අමාරුකම. මේ උදාසන උන්වහන්සේ සම්පූර්ණ අපේ ජීවිතෙන් අරගෙන තිබෙනවා. අපේ හැම අමාරුකමක් උන්වහන්සේගේ පාමුල අපි තබන්ට යනවා. දේවචනේ කියනවා දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් යම් තැනක එක්සිත්ව එක්රැස් වෙනවාද ඒ මාදේවුන් වහන්සේ සිටින බවට උන්වහන්සේ අපිට පොරොන්දු වෙලා තිබෙනවා. මේ චතාරික කාලය තුල ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ උන්වහන්සේගේ ඒ කුරුසපත් වීම කරන කොටගෙන අපේ ජීවිතයට දුන්න ගැලවීම අපි සිහිපත් කරමින් අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙන්න යනවා. උන්වහන්සේ අපි උදෙසා ඒ පූජාව තුල අපට දුන්න ගැලවීම අපේ ජීවිතේ ඒ නිදහස් කරපු සමාදානය, නිදහස් කරපු සුවය, ඒ හැම දෙයක් අපි සිහිපත් කරන්ට යනවා. තලුණු බිඳුණු හදවත් සුවපත් කරන්නා වූ වහන්සේ මේ උදාසන අපේ එකිනෙකාගේ ජීවිත සනසන්ට යනවා. එකිනෙකාගේ ජීවිතේ සුවපත් කරන්ට යනවා. අපට අවශ්‍ය මානසික සුවයද, ශාරීරික සුවයද, ආත්මික සුවයද උන්වහන්සේගේ ඒ පූජාව කරන කොටගෙන මේ උදාසන අපේ ජීවිතවල උන්වහන්සේ නිදහස් කර තිබෙනවා. දේවචනේ කියනවා වෙන කිසිවකු තුල ගැලවීම නැත්තේ. අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගෙන් යට නැත්තේ කියලා. ඒ නාමය කරන කොටගෙන මේ උදාසන ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ සැනසෙව්වා වූ තනන් වහන්සේ, අපව ශක්තිමත් කළා වූ තනන් වහන්සේ, අපව බලවත් කරා වූ තනන් වහන්සේ, කිසි වරදක් නොකළ උන්වහන්සේ අපි උදෙසා පොඩි වෙන්න හැරියා කියලා දේවචනේ කියනවා. අපි උදෙසා උන්වහන්සේගේ ශරීරය පොඩි වෙන්න හැරියා. උන්වහන්සේ කිසි වරදක් කරලා තිබුණේ නැහැ. අපි මොහොතක් උන්වහන්සේගේ ඒ ආගය සිහි කරමු. ඒ තුලින් අපට අපේ පෞල් තුලට මුළු ලෝකෙට උන්වහන්සේ දුන්න ගැලවීම අපි සිහි කරමු. මන්ද දේවචනේ කියන එක මිනිසෙක්වත් විනාශ වීම ස්වාමින් වහන්සේගේ කැමැත්ත නොවේ. උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන මේ මුළු ලෝකය ගැලවෙන පිණිසයි උන්වහන්සේ නිහඬව සිටියේ. එක වචනයක්වත් කතා නොකර සිටි ඔබ මම වගේම අන් හැම කෙනෙක් ගැලවෙන පිණිසයි. ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ උදාසන ඔබගේ උතුම් පූජාව අපි සිහිපත් කරනවා ස්වාමිනී. ඒ ආගය සිහි කරනවා ස්වාමිනී. ඔබව තාලනු ලැබුවා, ඔබව සුළු කරනු ලැබුවා, ඔබ වහන්සේට අපහාස කරා. නමුත් ඔබ එක වචනයක්වත් ඔබගේ මුඛයෙන් කතා කරේ නැහැ කිව්වා ස්වාමිනී. ඔබව සුළු කරද්දී ඔබ නිහඬව සිටියා කිව්වා ස්වාමිනී. මරන්ට ගෙන යන බැටළු පැටවෙකු මෙන් ස්වාමිනී ඔබ මුඛයෙන් නැර සිටියා කිව්වා ස්වාමිනී. ඒ අපි නිසයි ස්වාමිනී. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට ගෞරව කරනවා ජීවමාන දෙවි පියාණනි. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා.
හාලෙලූයා ස්තුති විස්වානනී ඔබට ප්‍රශංසා කරනවා ඔබට ගෞරව කරනවා ස්වාමිනී ගෞරව කරනවා අපේ දුක හඳුනන අපේ වේදනාව හඳුනන අපේ අමාරුකම දකින දෙවියන් වහන්සේ ඔබ පමණයි මොන තත්වයක මොන වාතාවරණයක හිටියත් ඒ හැම තත්වයක්ම වාතාවරණයක්ම අමාරුකමක්ම දන්න දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පමණයි ස්වාමිනී මගේ අතුලාන්තරය දකින තැනන් වහන්සේ ඔබ වහන්සේ පමණයි ස්වාමිනී මේ උදාසන එකිනෙක සිත් ඔබ සනසෝමින් ගෙන යන්න ඕන දෙවියන් වහන්සේ එකිනෙකාව සවිමත් කරන්න ඕන ශක්තිමත් කරන්න ඕන ධෛර්යමත් කරන්න ඕන එකිනෙකා බලවත් වෙන්න ඕන ස්වාමිනී එකිනෙකාගේ හැම අමාරුකමක්ම මේ උදාසන ඔබ වහන්සේ ඉවත් කරමින් ඔබ වහන්සේ තැළුණු බිඳුණු හදවත් සුවපත් කරන්න යන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා හාලෙලූයා ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ කුරුසයේදී ශ්‍රින්ටේ සැනසීමේ වදන් තුලින් ඔබ කතා කළා ස්වාමිනී සැනසීමේ වචන තුලින් ඔබ කතා කළා ස්වාමිනී ඔබ වහන්සේගේ මුඛයෙන් නික්මුණු ඒ වචනය බලවන්ත නිසා ස්තුති කරනවා ස්වාමිනී ඒ සැනසීමේ හැම වචනයක් නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා ස්වාමිනී හාලෙලූයා අපි ගායනා කරමු උන්වහන්සේට කස පහරින් තැළුනේ ඔබගේ ගත සමදුනේ එනිසායි අපිට ලැබුණේ සුවය අපි ඒක සිහි කරමින් අපි උන්වහන්සේ ඉදිරියේ ගායනා කරමු ඒක අපි මෙනෙහි කරමු ඒ පූජාව අපි මෙනෙහි කරමු හාලෙලූයා ස්තුති පියාණනි thank you Jesus hallelujah පහරින් තැළුනේ ඔබගේ ගත සමිඳුනේ ඒ නිසයි මට ලැබුණේ අද සුවය සමාදානේ පහරින් තැළුනේ ඔබගේ ගත සමිඳුනේ ඒ නිසයි මට ලැබුණේ අද සුවය සමාදානේ ඒ සුවය ඒ සමාදානය මේ උදෑසන ඔබ උරුම කරගන්න උන්වහන්සේගේ සැනසීම ඔබ උරුම කරගන්න හාලෙලූයා දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති ඔබට ගෞරව කරනවා පියාණනි කටුවටුලින් ඔබේ සිරස සැරසුදා ඉසිලුවේ මගේ දුක් ගින්දරයි
සභාව ගායනා කරමු. ඔබගේ ගත සමිඳුනේ ඒ නිසයි මට ලැබුණේ අද සුවය සමාදානේ වින්දේ කුරුසියේ වේදනාවන් මානිසා ඔබ දුන් ඒ ජීවිතේ මාගේ පෞදෙසා නිපහරින් ගත සිදුරු වෙලා ගැලුවේ නිර්මල රුධිරයයි හේලය තුල ඇති බලය නිසා මා ජයගත්තේ ජීවිතයයි ණයකරුවෙකි මා පිදු ඔබ දිවියට මිලයක් ගෙවුමට කිසිත් නැති පිළිගනු මාගේ හැලුණු බිඳුණු හද එය මට දිය හැකි එකම දෙයයි කස පාරින් තැළුනේ ඔබගේ ගත සමිඳුනේ ඒ නිසයි මට ලැබුණේ අද සුවය සමාදානේ වින්දේ කුරුසියේ වේදනාවන් මානිසා ඔබ දුන් ඒ ජීවිතේ මාගේ පෞදෙසා කස පහරින් තැළුනේ ඔබගේ ගත සමිඳුනේ ඒ නිසයි මට ලැබුණේ අද සුවය සමාදානේ 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 ස්වාමී අපි විශ්වාස කරනවා ඒ නිසයි මට ලැබුණේ ස්තුති වේවා අද සුවය සමාදානේ ස්තුතිවන්ත අද සුවය සමාදානේ ජීවනයේ ගැන අද සුවය සමාදානේ ස්තුති කරනවා ස්වාමී ස්තුති අද කරනවා සුවය ඇදහිල්ලෙන් අපි එක ලබා ගන්නවා සමාදානේ එනිසයි ඇදහිල්ලෙන් අපි එක ලබා ඔබට ගන්නවා. මට ලැබුණේ සුවය සමාදානේ අපි ඔබට ස්තුති හිස කරනවා ඔසවන්ට බැරි තරම් අපේ ජීවිතේ ප්‍රශ්න ආවත් උන්වහන්සේගේ හිසට ධම්ම ඒ කටු ඔටුන්න කරන කොටගෙන ස්වාමින් වහන්සේ අපේ හැම ප්‍රශ්නය ගත්තා අපේ හැම අමාරුකම ගත්තා
අපේ හිස ඔසවන්න බැරි තරම් ඔබේ ජීවිතේ ප්‍රශ්න ඔබේ හිසට උඩින් ඇවිල්ලා තිබුණත් උන්වහන්සේගේ ඒ කටුවටුණු කරන කොටගෙන උන්වහන්සේ අපේ ප්‍රශ්නය ගත්තා. උන්වහන්සේ අපට සුවය නිදහස් කරා. උන්වහන්සේ අපට සමාදානය නිදහස් කරා. අපිට විසඳුම උන්වහන්සේ නිදහස් කරා. කිසි මිනිසෙකුට දෙන්න බැරි විසඳුම, කිසිම මිනිසෙකුට දෙන්න බැරි පිළිතුර උන්වහන්සේ අපිට නිදහස් කරා. එනිසායි උන්වහන්සේ මුඛය නැර, උන්වහන්සේ යටත්ව, උන්වහන්සේ මේ ගමන ගියේ ඔබ මම නිසායි. ඔබගේ ජීවිතේ නිදහස් වන පිණිස, මගේ ජීවිතේ නිදහස් වන පිණිස දේවචනේ කියනවා උන්වහන්සේගේ මුඛයෙන් කිසි ප්‍රයෝගයක් නික්මුනේ නැහැ. ඒ මම නිසායි, ඒ ඔබ නිසායි. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ යාගය කරන කොටගෙන මට, මගේ පවුලට, මුළු පරම්පරාවට දුන්න ගැලවීම මේ උදාසන සිහිපත් කරනවා. සභාවට දුන්න ඒ සමාදානය නිදහස් කරපු දෙවියන් වහන්සේ එක සිහිපත් කරනවා. මුළු ලෝකයක් ගලවන පිණිස පියාණනි කිසි පාපයක් නොකළ ඔබගේ එකම පුත්‍රයව අප උදෙසා පූජාවක් වෙන්න සලස්ව නිසා, මම නිසා පූජාවක් වෙන්න සලස්ව නිසා, මම නිසා ඒ ශරීරයේ තලන්න ඔබ ඉඩ හැරිය නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබට ස්තුති කරනවා. ඔබට ගෞරව කරනවා. දෙවි පියාණනි ඒ කටුවටුණු නිසා ස්තුති. එදා ඔබ තලද්දී, ඔබ සුළු කරද්දී, ඔබ වහන්සේට අපවාස කරද්දී ඔබ එක වචනයක්වත් කතා කළේ නැහැ කිව්වා ස්වාමිනී. ඔබට ස්තුතියි. මා නිසා, මම නිසා, මාගේ සෙනගගේ වරද නිසා ඔබ නියඬව සිටියා කිව්වා ස්වාමිනී. ඔබට ස්තුති කරනවා. හාලෙලූයා. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි මොහොතක් අපි හැම කෙනෙක් මුඛය ඇරලා ස්වාමින් වහන්සේට කියමු. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. පියාණනි ඔබට ස්තුති. අබ්බා පියාණනි මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත කළ මැනව. ඔබගේ කැමැත්ත කළ මැනව. ඔබ කැමතිසේක් නම් මේ කුසලාන මාගෙන් පාවෙන්න කියලා ඔබ ආඥා කරා. එසේ වී නොමුත් මගේ කැමැත්ත නොවේ, ඔබගේ කැමැත්ත වෙන්න කියපු තනන් වහන්සේ ස්වාමිනී මේ උදාසන අපි ආඥා කරනවා. අප්පා පියාණනි මගේ කැමැත්ත නොවේ, ඔබගේ කැමැත්ත අපගේ මුළු සභාව තුළ, අපගේ මුළු පවුල් තුළ, අපේ දරුවන් තුළ, මේ දේශය තුළ ඔබ වහන්සේ ඉෂ්ට වෙන්න සලස්සන නිසා ස්තුති කරනවා. මගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත, ඔබගේ සලසුම, ඔබගේ නියමය සෑම පවුලක් තුළ, සෑම සභාවක් තුළ, සෑම දේශයක් තුළ ස්වාමිනී ඔබ වහන්සේ ඉෂ්ට වෙන්න සලස්සන නිසා ස්තුති කරනවා. ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ අනර්ග රුධිරය නිසා ස්තුති කරනවා. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවාණන්ගේ නිර්මල රුධිරය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඒ තුලින් මට ලැබුණු ජීවනය නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ තුලින් මට ලැබුණු සුවය නිසා ස්තුති කරනවා. ඒ තුලින් මට ලැබුණු මිදීම නිසා ස්වාමිනී ඔබට ස්තුතියි. ඔබට ස්තුතියි ස්වාමිනී. රිකාරාමශන්තලරම රෙමශන්තේරමයසෙකෙතොලොරබා. ඔබ මනසේ තියාගෙන ඉන්න, ඔබේ හිස පිට තියාගෙන ඉන්න හැම ප්‍රශ්නයක්ම උන්වහන්සේට බාර කරන්න. රිකාන්තරමශේකන්තේ රිමමශන්තලරමයසෙකෙතෙලෙරමශේකතෙලෙරමයසේ. අබ්බා පියාණනි ඒ පුත්‍රකමේ ආත්මය මේ උදාසන ඔබට මට උන්වහන්සේ දීලා තිබෙනවා. දේවචනේ කිව්වා දරුවෝ නම් උරුමකාරයෝ. ඒ උරුමය මේ උදාසන ඔබට මට ස්වාමින් වහන්සේ තබා තිබෙනවා. හාලෙලූයා. අපි ගායනා කරමු. අප්පා පියාණනි ආදර දෙවිඳුනි ගැලොම්කාරෝ ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබට ගෞරව කරනවා. ඔබේ ජීවිතේ ඔබ ස්වාමින් වහන්සේ ඔබව ගෙනාපු මාර්ග සිහි කරන්න. කිසි මිනිසෙක් ඔබ සමග නැති වෙලාවේ උන්වහන්සේම ඔබව දරාගෙන ආවා. උන්වහන්සේම ඔබව උසලාගෙන ආවා.
शुद्ध आत्मयेनी पात्र सिटिना बैठी बैठी एवित माट पिन केरुवे पात्र सिटिना बैठी बैठी एवित माट पिन केरुवे अंदुलली पिसदा मात अल्लाह निसी मग पेन्नुये अंदुलली पिसदा मात अल्लाह निसी मग पेन्नुये Suti, obat suti, suti, obat suti. Apa piyanani hadar devi duni, gelum karu tumeni. शुद्ध आत्मयेनी दीवारेदी ओब महासिटिमिन समदिन रखगाते दीवारेदी ओब महासिटिमिन समदिन रखगाते किसी दिन किसी विच मात नारिन ओब हट महिमय वे किसी दिन किसी विच मात नारिन ओब हट महिमय वे සූති මුළු සභාව අපි කියමු හැම මුඛයක් උන්වහන්සේට කියමු සූති ඔබට සූති අප්පා පියාණනි ආදර දෙවිඳුනි ගැලවුම් කරු තුමෙනි शुद्ध आत्मयेनी अप्पा पियाणनी आदर देविंदुनी ගැලවුම් කරු තුමෙනි शुद्ध
අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපේ ජීවිතේ කළ හැම යහපතක් අපි සිහි කරමින් අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී ඔබ වහන්සේ දුන්න ගැලවීම ඔබ වහන්සේ දුන්න ප්‍රේමය නිසා පියාණනි අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතේ ස්වාමිනී වෙන් වෙලා තිබෙන අපේ ජීවිතේ අඳුරේ තිබුණ අපේ ජීවිතේ ආලෝකයේ වෙතට අපිව ගෙනාවු දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා පියාණනි ඔබ වහන්සේට ස්තුතියි. ඔබට ස්තුතියි. පියාණනි මුළු සභාව ඔබ කැඳවුව ඔබට ස්තුති කරන පිණිස මුළු සභාව ඔබ කැඳවුව ඔබට ප්‍රශංසා කරන පිණිස ඔබගේ වචනය ඔබ කිව්වා ඔබට ස්තුති කරන තැනැත්තේ ඔබට ගෞරව කරනවා කිව්වා ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා ඔබට ගෞරව කරනවා ඔබ දුන්න හුස්ම තුලින් ඔබ දුන්න ආත්මය තුලින් සේනාවල දෙවියන් වහන්සේ අපි ඔබට ස්තුතිවන්ත වෙනවා ඔබ මගේ ජීවිතේ කළ සෑම යාපතක් නිසා ඔබ වහන්සේ මට කරපු හැම උපකාරයක් නිසා ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මන්ද ඔබට ආඥා කරන්නේය මම දවට උත්තර දෙනවා කිව්ව දෙවියන් වහන්සේ දුකේදී ඔව් සමග සිටිනවා කිව්ව දෙවියන් වහන්සේ එදා ඔබගේ සමන උයනේ ඒක අමාරු පය වෙනත් ස්වාමිනී ඔබ වහන්සේ පියාණන් වහන්සේට ආඥා කරා පියාණනි ඔබ වහන්සේ ගෝලයන්ට කිව්වා ආත්මය නම් කැමති නමුත් මාංශය දුර්වලයි කිව්වා ස්වාමිනී මේ උදාසන හැම දුර්වලකම ආත්මයක්ම හැම බලහීනකම ආත්මයක්ම ශරීර තුලින් ඔබ වහන්සේ පාකල මනව ස්වාමිනී ප්‍රශංසාවේ ආත්මය ඔබ වහන්සේ වැගිරෙව්ව මනව මන්දදා සීලස් පවුල් මධ්‍යම රාත්‍රිය ඔබට ප්‍රශංසා කරද්දී ගායනා කරද්දී ඒ සිරගෙවල් වල දොරටු ඔබ වහන්සේ විවෘත කරා කිව්වා ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා ඕ ස්වාමිනී ඉර කාර්යද රැකවලුන්ද ඒක අහගෙන හිටියා කිව්වා ස්වාමිනී අපි ඔබට ප්‍රශංසා කරනවා මන්ද අපි ඔබට ප්‍රශංසා නොකරොත් මේ කල් ඔබට ප්‍රශංසා කරනවා කිව්වා ස්වාමිනී මන්ද ඔබ වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්සේ ස්වාමිනී මූදේ රළ ස්වාමිනී ඔබ සීමාවන් තැබුවා ඔබ මූදට සීමාවක් තැබුවා ඒක ගොඩට නොයන පිණිස ඔබ සීමාවක් තැබුවා ස්වාමිනී මුහුදේ ස්වාමිනී අපට පෙනෙන නොපෙනෙන ගැඹුරු තැන් සාදපු දෙවියන් වහන්සේ ඔබයි මුළු විශ්වයේ මෞංකාරු දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී මේ සියල්ල අපි දකින අපි නොදකින මේ සියල්ල මැව්ව තනන් වහන්සේ ඔබයි ස්වාමිනී ඔබට ගෞරව කරනවා අපි ඔබට ප්‍රශංසා නොකරොත් ස්වාමිනී ඒ ගල් ඔබට ප්‍රශංසා කරන්නට යනවා මේ මණ්ඩපය ඔබට ප්‍රශංසා කරන්නට යනවා එච්චර විශාල වූ දෙවියන් වහන්සේ ඔබයි කිව්වා ස්වාමිනී පියාණනි එලියා ආඥා කරා මාතෝණකමින් ආඥා කරා එලියාගේ ආඥාව කරන කොටගෙන ආසින් ගිනි වස්සපු දෙවියන් වහන්සේ අද ජීවමාන ඔබ සිටින තනන් වහන්සේ නිසා අපගේ මනසට අපගේ හදවතට ඔබ වහන්සේව දැනගන්න බැරි තරම් ඔබ විශාල වූ දෙවියන් වහන්සේය අපි ඔබ වහන්සේ ඉදිරියේ දූවිල්ලක් බව අපි මතක් කරනවා ස්වාමිනී අපට කිසිවක් කළ නොහැක්කේය ස්වාමිනී ඔබගේ සමානත්වයෙන් ඔබගේ ස්වරූපයෙන් ඔබ මනුෂ්‍යයා සෑදී ඔබට ප්‍රශංසා කරන පිණිස ඔබට ගෞරව කරන පිණිස හාලෙලූයා අපි ගායනා කරමු උන්වහන්සේට මහෝත්තම වූ ස්වාමින්ගේ නාමයට හාලෙලූයා ප්‍රශංසාවෙන් ඔබ ගායනා කරන්න එච්චර විශාල වූ දෙවි කෙනෙක් අපි නමස්කාර කරන්න අපි ප්‍රශංසා කරද්දී සතුරා පලා යන්ට යනවා අපි ප්‍රශංසා කරද්දී ස්වාමීන් වහන්සේ බලවත් දේ කරන්නට යනවා අපිට මුකුත් කරන්න බෑ නමුත් දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට යනවා මහෝත්තම ස්වාමින්ගේ නාමෙට පැසසුම් ගීත ගයමි සමිදේ ඔබමා පලිහකින් මෙන් කරුණාවෙන් වට කරයි මහෝත්තම විශ්වාසයෙන් කියමු විශ්වාසයෙන් අපි ගායනා කරමු දෙවියන් වහන්සේ ජීවමානයි
උන්වහන්සේ බලවන්තයි. යෙරිකෝ පවුරු කඩා දැම්ම තැනන් වහන්සේ බලවන්තයි. මේ උදාසන උන්වහන්සේ සවිය නැත්තම් ඔබට සවිය දෙන්න යනවා. ශක්තිය නැති අයට උන්වහන්සේ ශක්තිය දෙන්න යනවා. උන්වහන්සේ පුදුම දේ කරන්න යනවා මේ අභිමුඛත්වය තුළ. Hallelujah. Hallelujah. Rikarama Shanterama Yase. Prithien අපි ගායනා කරමු. ආත්මවල සම්දෙමින් අපි ගායනා කරමු. සතුරට ඉඩ දෙන්න එපා ඔබේ මුඛය වහගෙන ඉන්න. සතුරා ඇවිල්ලා ඔබේ මුඛය වහලා තියයි. ඉඩ දෙන්න එපා. Rikarama Shanterama Katoloromase. ප්‍රශංසා කරන්න. සීලස් පවුල් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දූතයන්ගේ ක්‍රියාව ඒ ප්‍රශංසාව කරන කොටගෙන සිද්ධ වුණා. ස්වාමින්ගේ නාමෙට පැසසුන්ගේ ගයමි. සමිදේ ඔබම පලිහකින් මෙන් කරුණාවෙන් මට කරයි. ඔබේ නාමේ අප කෙනෙක්ම කියමු. පුළුවන් අය අපි නැගිටමු. අපි ප්‍රශංසා කරමින් ගායනා කරමු. සියලු බලකොටු ජේසුස් වහන්සේ කඩා දාන්නට යනවා. හැම බාධාවන් ජීවිතේ නිවත් වෙන්න යනවා. හalleluya. ඒ යේසුස් වහන්සේගේ නාමය මේ මාත්‍ය පුදුම දේ කරනවා.
රැකවරණය හරි පුදුමයි. අද ඔබ මම හුස්ම ගන්නේ. අද ඔබ මම ජීවත් වෙන්නේ. ඒ රැකවරණය නිසායි. උන්වහන්සේගේ රැකවරණය නිසායි. ඔබ සිහි කරන්න. ඔබ කොච්චරනම් නැති වෙන්න ගිහින් නැද්ද? දෙවියන් වහන්සේගේ රැකවරණය. දෙවියන් වහන්සේගේ ආවරණය. ඔබේ පවුල් මත, ඔබේ දරුවන් මත, සභාව මත උන්වහන්සේ සබමින් ගෙන යන දෙවියන් වහන්සේ. උන්වහන්සේ උසස් ඔබේ නාමේ. උසස් ඔබේ නාමේ. උසස් ඔබේ නාමේ. උසස් ඔබේ නාමේ. මුළු පොළොවේ උසස් ඔබේ නාමේ. උතුම් ඔබේ නාමේ. උතුම් ඔබේ නාමේ. උතුම් ඔබේ නාමේ. මුළු පොළොවේ උතුම් ඔබේ නාමේ. උතුම් ඔබේ නාමේ. හalleluya. පියාණනි ඔබට ප්‍රශංසා කරනවා. ඔබට ගෞරව කරනවා. ජීවමාන වූ දෙවියන් වහන්සේ. උසස් ඔබේ නාමය නිසා, බලවත් වූ ඔබේ නාමය නිසා ස්වාමිනී අපි ඔබට ප්‍රශංසා කරනවා. ඔබට ගෞරව කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ ජීවමාන වූ දෙවියන් වහන්සේ ස්වාමිනී. හalleluya. ඕ මුළු සභාව දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. ඔබට මහන්සි වෙන්න පුළුවන්. ඔබට අමාරු වෙන්න පුළුවන්. නමුත් මේ පැය නැවත ආයෙත් යන්නේ නැහැ. මේ පැය නැවත ආයෙත් යන්නේ නැහැ. නැවත මේ පැය ඔබට ප්‍රශංසා කරන්න හම්බෙන්නේ නැහැ. යේසුස් වහන්සේක එක පැයක්වත් අවදි විඳ යාඥා කරන්න. හalleluya. ස්වාමිනී ඔබට ප්‍රශංසා කරනවා. ඔබට ගෞරව කරනවා. ඔබට ප්‍රශංසා කරන්න අමාරු නම් ඉල්ලන්න දෙවියන් වහන්සේගෙන් මට උපකාර කරන්න. මට ශක්තිය දෙන්න. මාව බලවත් කරන්න. මගේ දුර්වලකම පා කරන්න. මගේ අමාරුකම පා කරන්න. ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේ මට උපකාර කළ මැනව. මට ඔබ වහන්සේ උදව් කර මැනව. මගේ බලය නොවේ. මගේ ශක්තිය නොවේ. සේනාවල දෙවියන් වහන්සේ ඔබ යමක් කළ මැනව. ඔබ යමක් කළ මැනව. ඔබගේ අභිමුඛත්වය තුල ශුද්ධාත්මයාණනි ඔබ යමක් කළ මැනවරි කරමශන්තේ රමයස්සේ කේතේලේ රමයස්සේ. Thank you, Re baba shante re mayase. Re cantolo romase dre mashante. Ye mama she cantolo romase. Saturata anna karanna. Re cante re mayase. Mage ජීවිතෙන් ඵල යන පිණිස සතුටට අන කරන්න. යේසුස් වහන්සේ එදා පේතරස් අන කරා. පේතරස් පස්සට යන්න. රේකාන්තේ රේමෂේතේ රේකාතනාර ඔබේ ජීවිතේ ඉදිරියට යන්න බැරි දුර්වලකමේ සිටිවිලි වලට බාන කරන්න. ඔබේ අමාරුකමට බාන කරන්න. ඔබේ ආර්ථික අමාරුකමට බාන කරන්න. යේරබෂේ කරමයි කමාරුයි ඉදිරියට යන්න බෑ. ආර්ථිකය ඔබ ඉදිරියට ඇවිල්ලා රේමෂේ කතෝරමසේ සියල්ල සපයන දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පැටලුව සැපුව දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා කතා කරන්න. ඒ අමාරුකම ඔබේ ජීවිතේ මොකක්ද? ඒක ඔබ දන්නවා. ඒකට කතා කරන්න. රිකරමශන්තේ රමකොතෝ ලොරබසේ ලෙමමෂෙන්තෝ රොමයසේ කතානරබා. ඔබ දරුවන් ගැන වෙන්න පුළුවන්. ඒකට කතා කරන්න. යේසුස් වහන්සේ කුරුසේදී සැනසීමේ වදන් තුලින් උන්වහන්සේ ශ්‍රේන්ට කතා කරා. යේසකදාලරම නුඹලා මා උදෙසා නුඹේ දරුවන් උදෙසා අඬන්ට කිව්වා. ඒ කාලවල දැනටමත් පැමිණ තිබෙනවා. ඕ මව්වරු අඬනවා. ඕ පියවරු අඬනවා. ඕ කඳුළු සලනවා. යේසුස් වහන්සේක පෙර සිටම දැකලායි කතා කරේ. යේකන්තරමෂේ මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ අසන්ද කළ බව දේ වචනේ කතා කරනවා. ඔවුන්ගේ ඇසෙලිය කරන පිණිස ශුද්ධාත්මෙනි අපි කන්න ලව් කරනවා. රිකන්තේ රේමෂේ කතාලාරම ඔබේ අමාරුකම
උන්වහන්සේට කියනකම් ඒ අමාරුකම නැති වෙන්න යන්නේ නැහැ. එක මොන අමාරුකමක් වුණත් කමන්නේ නැහැ. එක මොකක් වුණත් ඔබ ශුද්ධාත්මයන් වහන්සේට කියන්න. දුබලකම මගේ අරගන්න ස්වාමීනි. මගේ දුර්වලකම ඔබ අරගන්න. මේ ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක යන්න ඔබට බාධා කරන මොන බාධා වුණත් කමන්නේ. මොන අමාරුකම වුණත් කමන්නේ. ඔබේ රෝගියා වෙන්න පුළුවන්. ශුද්ධාත්මයන් වහන්සේට කියන්න. ශුද්ධාත්මයන් වහන්සේ බලාගෙන ඉන්නවා. කතා කරනකම් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. තරුණ දරුවෝ එක මොන අමාරුකම වුණත් කමන්නේ. ශුද්ධාත්මයන් වහන්සේට කියන්න. හාලෙලූයා රකන්තල රබා රේබා ෂේකෝතොලො රබසේ යේසුනේ ශුද්ධාත්මයන්නි දුබලකම මගේ පාකල මැනව දුර්වලකම මගේ පාකල මැනව ඔබ ඉල්ලන්න කිසි මිනිසෙක් නෙවෙයි ඔබට අත ගසන්න යන්නේ කවුරුත් ඔබට කතා කරන්න යන්නේ මේ උදාසන මම විශ්වාස කරනවා මං අදහන ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්න යනවා මං අදහන ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්න යනවා උන්වහන්සේ මත ගසන්න යනවා ලේශාන්තරම මම යේ කරමෂේ කෙතෙලෙරමසේ ඕ ලිඛන්තෝරෝ මයසේ රෙබතෝරෝ මන්තේ යේ රමාවාසේ කොමමනුබේ කඳුළු දැක්කා මමනුබේ කඳුළු පිස දානවා කියලා උන්වහන්සේ කිව්වා රිෂාන්තේ රෙමකතෝලොරමා ඕ මුද නැවත ආපස්සට හරවන්න උන්වහන්සේට පුළුවන් නම් ආසින් වැසිමසන්ට උන්වහන්සේට පුළුවන් නම් ඔබ හිතනවාද උන්වහන්සේට අමාරුයි කියලා දෙයක් තියෙනවා කියලා ඔබ හිතනවාද උන්වහන්සේට බෑයි කියලා දෙයක් තියෙනවා කියලා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේට එක වචනයයි ඕනා ඔබේ අදවත උන්වහන්සේට මේ දප්පරේ ඩාරිනවද රෙබෂේතෝ රෙකොරොමසෝතලොරමයා යේ රමමෂකන්තේ රෙමසෝ මනුෂ්‍යයට නම් කිසිවක් නොපුළුවන ඔබ තාමත් කොරෙක්ව සිටිනවද ඔබ තාමත් කොර මනුෂ්‍යෙක්ව සිටිනවද එදා 38 අවුරුද්දක් ඒ කොරව සිටිය මනුෂ්‍යව හැමදාම යම් කිසි කෙනෙක් ඔසවාගෙන එතනින් ගෙනත් යන්න සිද්ධ වුණා අද තාමත් ඔබ යම් කිසි කෙනෙක් දක්කගෙන එනවද යම් කිසි කෙනෙක් තාමත් ඔබ ඔසවගෙන එනවද නැත්නම් ඔබේ පාදවලින්ම ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එනවද ශුද්ධාත්මයන්නි රේකාන්තලාරබ කිසි කෙනෙක්ට ඔබ වාරගෙන ඉඳ නෙමෙයි ඔබ එන්ටෝන ඒක තමයි ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේ ස්පර්ශ කරපු ජීවිතවලට නැවතිලා ඉන්න බෑ ශුද්ධාත්මයන් වහන්සේ අතගසපු කිසි කෙනෙක්ට නිහඬව ඉන්න බෑ ඒ ගල් කතා කරන්න යනවා රේමශාන්තේ රමකතාරාරමයේ උන්වහන්සේ දේව මාලිගාව පවිත්‍ර කරා මේ උදාසන ඔබේ හදවත් උන්වහන්සේ පවිත්‍ර කරනවා අතුලාන්තරය පවිත්‍ර කරනවා හාලෙලූයා අපි ගායනා කරමු මගේ උපකාරය මගේ පිළිසරණය වෙන කවුරුත් නෙවෙයි ශුද්ධාත්මයන් වහන්සේ පමණයි කවුරුත් නෙවෙයි ඔබ කාදිහාවත් බලන්න එපා ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක විතරක් කතා කරා කිසි හඬක් ඔබ වුන්කන් දෙන්න යන්න එපා Thank you, the Holy Spirit. Hallelujah. We give you glory. Yes. Mama hisvenewa swamini. Hallelujah.
මුල් මනුෂ්‍ය නැගිටි මාතුල රැඳෙනු එකවටවත්
වැඩ වාසය කරන්නා ඔබ වහන්සේ ශුද්ධය. ඔබ වහන්සේ අනර්ගය ස්වාමී. Yes, Lord. ඔබ වහන්සේ අලංකාර We give you glory වහන්සේ to the ස්වාමී. Lord, my Father. ඔබට මහිමය දෙනවා. Thanks. ඔබට ගෞරවය දෙනවා Thanks, ස්වාමී. Lord, the Holy. ස්වාමිනේ මම විශ්වාස කරනවා. Ashankala. ස්වාමිනේ ඔබ කිසි විටක අපිවත් Jesus. හරිනේ නෑ කිව්ව තැනට Yes. නුඹලා අනාථව නාරින් නෙමෙයි කිව්ව තැනට We වහන්සේ. trust, Lord. ස්වාමී තව මොහොතකින් නුඹලාට මා නොපෙනෙනවා නුමුත් නැවත නුඹලා මා දකින්න යුය කිව්වා ස්වාමිනේ. ශුද්ධ පියාණන් ඔබගේ ආත්මය අපි සමග තැබුව නිසා ස්තුතියි පියාණන්. අපි හිස් වාචන පමණයි ස්වාමිනේ. Thank you, Father. අපි හිස් මනුෂ්‍ය පමණයි ස්වාමිනේ. ස්වාමිනේ එකිනෙකා ඔබ නියම කරගත් ලෙස ඔබේ you. වැඩේ කරන පිණිස Thank you, ඔබ Lord. එකිනෙක වාචන ඔබ සූදානම් කර තිබෙනවා Thank you, ස්වාමී. Lord. Hallelujah. පියාණනි ඔබ දා පළමු හාස්කම තුළ ඔබ ගෝලයන්ට කතා කරා ඒ ගැල් ස්වාමිනී කට මට්ටම දක්වා පුරවන්න Oh, කිව්වා. Ramana Bandara. පිරිලයි තිරෙන්ට සලස්ව මැනව මේ උදාසන ඒ ගැල් පුරෝපු තනන් වහන්සේ හැම වාචනයක් ස්වාමිනික කට මට්ටම දක්වා ජලයෙන් පුරවන්ට කිව්වා. ඒ ස්වර්ගීය ආලේපෙන් හැම ජීවිතයක්ම පුරවලගෙන හැම කෙනෙක්ම Thank you, හැම Jesus. කෙනෙක්ම පුරවලගෙන යන්න. Yes. මක්නිසාද ඔබ කිව්වා. කිසිවෙක් විනාශ වෙන එක ඔබගේ Thank you, කැමැත්ත Lord. නොවේ. ඒ නිසා හැම ජීවිතයක්ම හැම ආත්මයක්ම ශුද්ධාත්මනි ඔබ වහන්සේ රැකගත මැනව. ඔබ ආරක්ෂා කරන නිසා ස්තුතියි. Suti. ඔබ වහන්සේම නම කියලා කැඳව ගත්ත නිසා අපි ඔබට ගෞරව Suti කරනවා. මේ ලෝකෙට එන්ටත් ප්‍රථම ඔබ නියම කරගත්ත නිසා මේ ස්ථානයේ ඔබ කැඳවලා Thank තිබෙන you, Lord. හැම කෙනෙක් ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. Yes, Lord. මුළු මහිමය මුළු ගෞරවය ශුද්ධාත්මනි අපි ඔබ වහන්සේට දෙනවා. අපි යටත් වෙනවා. අපි හිස් වෙනවා. ස්වාමිනී මා තුල කිසිත් නැත. සියල්ල ඔබගේය. සියල්ල ඔබගෙන් ලැබුවේ ස්වාමිනී. මේ හැම දෙයකම අයිතිකාරයන් ඔබ වහන්සේ නිසා ස්වාමිනී අපි ඔබ වහන්සේට ගෞරව කරමින් අපි යටත් වෙනවා. මේ මුළු ගෞරවයේ මහිමය ඔබ වහන්සේට පුද කරනවා. ස්වාමී යේසුස් වහන්සේගේ බලවත් තුම් නාමයෙන්